ඒතදක්ඛම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූණං මහා ප්‍රඥා යතිදං සාරිපුත්තෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමා මේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වෙන්නේ. ඒ උතුමන් වහන්සේ බුදුරජාන් වහන්සේට පමණයි මේ තුන් ලෝකයටම දෙවෙනි වෙන්නේ. මේ තුන් ලෝක තලයේ යම් කෙනෙක් දෙවියන් බඹුන් සහිත ලෝකයා බුදුරජාන් වහන්සේට පළමු කොට වන්දනා කරා නම් දෙවනි වන්දනාව ලබන්නට සුදුසු වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ තුන් ලෝකයම බබලපු ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊටාම ශ්‍රේෂ්ඨ මුනිවරයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ආනුභාවය ගැන මං චුට්ටක් මේ මොහොතේ දේශනා කරන්න. උන්වහන්සේ ගැන දේශනා කරොත් අපිට පැය ගණන් දේශනා කරන්න පුළුවන්. නමුත් ඒ තථාගත බුදුරජාන් වහන්සේගේ දකුණත් ශාවක වූ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු ඒ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර ඉවසීමේ ගුණ පරතරට පුරුදු කරපු පුහුණු කරපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවය හරි පුදුමයි පින්වතුනි. පින්වතුනි තථාගත බුදුරජාන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටියේ වේළුවනාරාමේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙරවරු කාලේ පාත්තර සිවුරු දරාගෙන ගමකට පින්නපාතේ වඩිනකොට මේ ගමේ පොඩි ගෑනු ළමයි ටිකක් දෙපැත්තකට බෙදිලා සෙල්ලම් කරනවා. මේ ළමයි මොකද කරන්නේ? සාරිපුත්තයන් වහන්සේ දැකලා පින්නපාතේ වඩින සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකලා අර අහිංසක ගෑල් ළමයි දුවගෙන ඇවිල්ලා අර මහ පොළවේ පසඟ පිටලා ගෞරවයෙන් සාරිපුත්ත මහරහතන් අතර වැඳලා අනේ මේ අපේ දම්සෙනවි නේද මේ පින්නපාතේ වඩින්නේ මේ මුනිවරයන් වහන්සේට වැඳත් පිනක් සිද්ධ වෙනවා කියලා මේ අහිංසක දරුවෝ වැඳා. හැබැයි එක දරුවෙක් හිටියා වඳින්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දිවසින් බැලුවා මේ දරුවගේ මතු අනාගතේ උපත කුමන කාර්යකින්ද සිද්ධ වෙන්නේ කියලා. මෙයා මිත්‍යා දෘෂ්ටිකයි. මැරිලා ගිහිල්ලා අපාගත වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ගෞරවයෙන් වන්දනා කරොත් ඒ වන්දනාමය කුසලයේ හේතු කරගෙන දෙවියන් අතර උපදිනවා. ගෞරවයක් නැතුව කාගේ හරි කීමකට වන්දනා කරොත් ඒ රජගහ නුවරම බ්‍රාහ්මණ කුලයක උපදිනවා. කවුරු හරි මෙයාව බලහත්කාරයෙන් ගෙනල්ලා වන්දනා කරොත් කිසිම කැමැත්තක් නැහැ බලහත්කාරයෙන් වන්දනා කරොත් මේ ළමයා නිරේ යන්නේ പ്രേත ලෝකයේ උපදිනවා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික නිසා නිගණ්ඨනාථ පුත්‍රයාගේ ශාවිකාවක් නිසා කිසිම හේතුවක් නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ දිහා දකින්නවත් බලන්නවත් මේ ගෑනු ළමයා කැමති නැහැ. ඒ නිසා අහක බලාගෙන ඉන්නව අනිත් අය වඳිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අර ළමයිට කිව්වා දරුවනි අර ළමයා ඇයි වඳින්නේ නැත්තේ? ස්වාමීනි නිගණ්ඨනාථ පුත්‍රගේ ශාවිකාවක් වඳින්නේ ඔබ වහන්සේට. කමක් නැහැ ඒකට බලහත්කාරයෙන් ගෙනල්ලා වන්දනා කරවන්න කිව්වා. අර ළමයි ගිහිල්ලා කෙස් පැටියෙන් අල්ලගෙන ඇවිල්ලා බලහත්කාරයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරෙව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මූණවත් බලන්නේ නැතුව අඬාගෙන නැගිටලා මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් අපි වන්දනා කරවුවා කියලා ගෙදර ගියා. පින්වතුනි හරි පුදුමයි උන්වහන්සේගේ අනුභවය. එදා රාත්‍රියේ මේ ගෑනු දරුවා අසනීපයක් හැදිලා මරණයටපත් වුණා. මහා දුක්ඛිත කල්ප ගණන් ගින්දරෙන් පැහි පැහි දුක් විඳින්න තිබුණු නිරේ නෙවෙයි පින්වතුනි ඉපදුනේ. പ്രേත ලෝකයේ උපන්නා. പ്രേත ලෝකයේ ඉපදුනාට පස්සේ තමන්ගේ මේ ජීවිතය ගැන මනාකොට දැනීමක් ඇති වුණා මේ പ്രേතියට. අහෝ මන් නිරේ යන්න හිටියේ. මේ සාරිපුත්තයන් වහන්සේට මං ගෞරවයෙන් වන්දනා කරා නම් මේ කෙලසොටු කන දුක්ඛිත പ്രേත ලෝකේ නෙවෙයි මං උපදින්නේ
ඉහළම දිව්‍ය ලෝකෙ උපදින්නේ. උන්වහන්සේගේ ගුණ හිතන්න නැතුව මං සාමාන්‍ය විදියට වැන්දනම් මං අද මේ රජගහනුවර බ්‍රාහ්මණ කුලයක මනුස්ස දියණියක් හැටියට උප්පත්තිය ලබනවා. උන්වහන්සේ කෙරේ මා පැහැදිලත් නැතුව බලහත්කාරයෙන් මට මාව වන්දපු කුසලයේ මෙච්චර මට ආනුභාව ගෙනත් දුන්නා නම් උන්වහන්සේගේ ආනුභාවය කෙසේ වන්නේද කියලා මේ ප්‍රේතියට සංවේගයක් ඉපදුනා. සාරිපුත්තයන් වහන්සේ සක්මන් කරනකොට සක්මනේ කෙළවරේ පෙනී සිල්ලා තමන්ගේ දුකත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවයත් මේ ප්‍රේතිය සඳහන් කරා. අනේ අවස්ථාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පහුවදාම පිණ්ඩපාතේ වැඩම කළා සංඝයාට පූජා කරලා ඒ පින ඒ ප්‍රේතියට අනුමෝදන් කරා. අනුමෝදන් කරාට පස්සේ ඒ ප්‍රේතිය දිව්‍යමය සැප සම්පත් වින්දා. පින්වතුනි හිතලා බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවය මෙච්චරනම් ඔබට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමකට වන්දනාමාන කරන්න පුළුවන් නම් උන්වහන්සේගේ ගුණය සිහිපත් කරගෙන වන්දනා කරන්න පුළුවන් නම් පින්වතුනි එයින් අසීමිත කුසලයක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේට පමණයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවෙනි වෙන්නේ. ඒ නිසා උන්වහන්සේට ගෞරවයෙන් වන්දනා කරන ගාථාවක් තියෙනවා. අපි ඒ විදිහට මේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රෝ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු ආත්ම භව 500ක් එක දිගට ගිහි ජීවිතය අතහැරලා පංචකාම සම්පත්තියන් අතහැරලා උතුම් වූ පැවිද්දටපත් වුණු ඒ සාරිපුත්ත උතුමන් වහන්සේ පිරිනුවන් වැඩියා. ඒ පිරිනුවන් වැඩපු සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. යෝ පබ්බජී ජාති සතානි පංච පහාය කාමානි මනෝරමානි තං වීතරාගං සුසමාහිත ඉන්ද්‍රියං පරිනිබ්බුතං වන්දත සාරිපුත්තං සාදු සාදු සාදු